ආයුබෝවන් හැමෝටම සාදරයෙන් පිළිගන්නවා චූටි එක්කගේ කෑම පොත YouTube channel එකට. ඉතින් ඔන්න චූටිම බබාලට දෙන්න පුළුවන් රසම රස රෙසිපි එකක් තමයි මම අද අරගෙන ආවේ. බබාගේ බර වැඩි කරගන්න ඔන්න හදලා දෙන්න පුළුවන්, ඕනම වේලකට දෙන්නත් පුළුවන්. ඉතින් වැඩි විස්තර නැතුව අපි බලමු කොහොමද බබාට මේ රසම රස කෑම එක හදාගන්නේ කියලා. ඉතින් මම අද අරගෙන තියෙනවා බඩේරිඟු පිටි. මම නම් ගෙදර හදලා තමයි අරගෙන තියෙන්නේ. පුළුවන් තරම් ගෙදර හදාගන්න බලන්න බබාට නිසා. මේ තියෙන්නේ පොල් කිරි ටිකක් අරගෙන, ඒ වගේම කෙසෙල් ගෙඩියක්. ඔයාට කැමති කෙසෙල් වර්ගයක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ නට්ස් පවුඩර්. මම අරගෙන තියෙන්නේ රට කජු. ඉතින් කැමති වර්ගයක් ගන්න පුළුවන්. මික්ස් එකක් වුණත් කමක් නැහැ, ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම අද හදාගන්නේ හරිම ලේසියෙන්. බඩේරිඟු පිටි ටික මේ විදිහට පොල් කිරි ටිකක් වැඩිපුර දාලා ලිපේ තියාගන්නවා. මේ ටික කිරි පැහිලා හොඳට උකු වෙනකන් උයා ගන්න විතරයි තියෙන්නේ. ගොඩාක් වෙලා යන්නේ නැහැ. ඉතින් බඩේරිඟු පිටි හදාගනිද්දී හොඳට කබලේ බැදලා අරගෙන තියෙන්නේ. ඒ නිසා අමු රසක් එන්නේත් නැහැ. මම ලුණු කුඩු චුට්ටක් එකතු කරගන්නවා. අවුරුද්දට වැඩි බබාලට විතරක් මතක ඇතුව ලුණු එකතු කරගන්න. වගේම මේ රෙසිපි එක මාස 6 ඉඳලා බබාලට දෙන්න පුළුවන්. මුද්දරක් පලන්නන් දෙන්න බෑ. මාස 9න් තමයි මුද්දරක් පලන් දෙන්න පුළුවන්. ඉතින් මුද්දරක් පලන්න නැතුව බඩේරිඟු ඒ වගේම කෙසෙල් මේ ಜಾති දෙක විතරක් එකතු කරලා මාස 6 බබාලට දෙන්න පුළුවන්. මාස 8න් පස්සේ බබාලට නට්ස් පවුඩර්, මුද්දරක් පලන් මේ වගේ දේවල් එකතු කරලා හදලා දෙන්න පුළුවන්. ඔයාලට කැමති නම් මේකට තව රටඉඳි සිරප් ටිකක් හරි රටඉඳි මද ටිකක් උයා ගනිද්දී එකතු කරගන්න පුළුවන්. තවත් රසත් වැඩි වෙනවා, පෝෂණය වැඩි වෙනවා. ඒ වගේම බබාගේ බර වැඩි වෙන්නත් ගොඩක් හොඳ දෙයක් තමයි රටඉඳි කියන්නේ. ඉතින් මාස 8ට වැඩි බබාලට රටඉඳි දෙන්න පුළුවන්. ඉතින් මම පුංචි වෙලාවක් ඇතුළත මෙන්න මේ විදිහට හරිම රසට මේ බඩේරිඟු සීරියල් එක හදාගත්තේ. ඉතින් ඔයාලා ගෙදරම හදාගන්න උත්සාහ කරන්න. මොකද කඩේ තියෙන ඒවා ගැන අපිට විශ්වාස කරන්න බැහැනේ, ගුණාත්මක භාවය ගැන. ඒ නිසා ගෙදර හදලා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ තියෙන්නේ මම බොහොම පුංචි වෙලාවක් ඇතුළතදී උයාගත්ත බඩේරිඟු ටික. දැන් මම මේකට කෙසෙල් ගෙඩියක් හොඳට මෑෂ් කරලා එකතු කරගන්නවා. ඉතින් මම අද අරගෙන තියෙන්නේ කෝලිකුට්ටු කෙසෙල්. ඔයාලට කැමති වර්ගයක් අරගන්න පුළුවන් බබාගේ කැමැත්ත අනුව. එහෙම නැත්නම් මේකට ඔයාලට කෙසෙල් සීරියල් එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් ගොඩක් පේජ් වල එහෙම තියෙනවනේ ගන්න කෙසෙල් සීරියල්. ගෙදර හදාගන්නත් පුළුවන්. ඉතින් එහෙම ඔයාලා ගාව කෙසෙල් සීරියල් එක තියෙනවා නම් කෙසෙල් ගෙඩියක් පොඩි කරලා එකතු කරගන්නව වෙනුවට හරිම ලේසියෙන් කෙසෙල් සීරියල් ටිකක් එකතු කරලා මේක රස කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ විදිහට මෑෂ් කරගත්ත කෙසෙල් ගෙඩිය ඔන්න බඩේරිඟු එකට එකතු කරගන්නවා. ඉතින් මෙන්න මේ ಜಾති ටික තමයි මාස 6 බබාට දෙන්න පුළුවන්. පොල් කිරි වලින් බඩේරිඟු පිටි ටික උයාගෙන කෙසෙල් ගෙඩියක් එකතු කරලා ඔයාලට දෙන්න පුළුවන් බබාට. ඉතින් හොඳ පෝෂණයක් ලැබෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේ තව මීට අමතරව මුද්දරක් පලන්, රටඉඳි, නට්ස් පවුඩර් මේ ಜಾති ටික එකතු කරලා මාස 8ට වැඩි බබාලට දෙන්න පුළුවන්. මාස 8න් බබාලට නට්ස් වර්ග දෙනවා නම් මතක ඇතුව මිස්ගෙන් හරි එහෙමත් නැත්නම් ડોක්ටර්ගෙන් හරි අවසර අරගෙන ඉන්න. මොකද නට්ස් වර්ග කියන්නේ හරිම ඉක්මනට ඇලර්ජික් වෙන දෙයක්. ඒ නිසා උපදෙස් මත දෙන්න. නැත්නම් අවුරුද්දට වැඩි බබාලට තමයි නට්ස් වර්ග දෙන්නේ. ඒ වගේම ලුණු එකතු කරගනිද්දිත් අවුරුද්දට වැඩි බබාලට විතරක් මතක ඇතුව ලුණු එකතු කරගන්න. මේ තේරෙ මම බොහොම පුංචි වෙලාවක් ඇතුළත බබාට හදාගත්ත උදේ කෑම වේලා. ඉතින් ඔන්න රැකියාවට එහෙම යන අයට හරිම ඉක්මනින් මේක බබාට හදලා දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් රසවත් බර වැඩි වෙන වීඩියෝ ඉදිරියට අරගෙන එන්නම්. දිගටම රැඳී සිටින්න. එතෙක් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.